2026 මාර්තු 2 වෙනිදා Apple සමාගමෙන් රිලීස් කරපු අලුත්ම ප්‍රොඩක්ට් එක ගැන ඔයත් දැනගෙන හිටියද? ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙයාලා ලොන්ච් කරපු අලුත්ම ප්‍රොඩක්ට් එක ගැන. එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මෙන්න මේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් Apple සමාගමෙන් 2026 එයාලගේ අලුත්ම ප්‍රොඩක්ට් එක ලොන්ච් කරා. ඒ තමයි iPhone 17e එක. ඉතින් අද මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ iPhone 17e එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරනවා මේ ෆෝන් එකේ ෆීචර්ස් ගැන සහ පොඩි iPhone එකක ඉන්න කෙනෙක්ට. ඒ කියන්නේ iPhone 12 වගේ ඉන්න කෙනෙක්ට මේ ෆෝන් එක ගොඩක් වැදගත් වෙන්නේ ඇයි කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් iPhone 17 එකේ කලර්ස් තුනකින් ඇවිල්ලා තියෙනවා. black color, pink color සහ white කියන කලර්ස් තුනකින් දෙන්න මේ ෆෝන් එක ඇවිල්ලා තියෙනවා. iPhone 17 එකේම තියෙන A9 SoC එකම තමයි මේ iPhone 17e කියන ෆෝන් එකටත් භාවිතා වෙන්නේ. ඉතින් තවත් දෙයක් තමයි Ceramic Shield 2 කියන එකෙන් මෙන්න මේකේ ස්ක්‍රීන් එක ප්‍රොටෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ 17e කියන ෆෝන් එකේ මිලිඇම්පියර් 4005ක බැටරි එකක් ඇවිල්ලා තියෙනවා. මේන් කැමරා එක ගැන කතා කරොත් මෙගාපික්සල් 48ක කැමරා එකක් හම්බ වෙලා තියෙනවා. මේකට ඉතින් මෙන්න මේ කැමරාවේ ඔප්ටිකල් zoom එක මේ පාර වැඩි කරලා තියෙනවා. ඉතින් ස්ටෝරේජ් ගැන කතා කරොත් මේ පාර මේක පටන් ගන්නෙම 256GB වලින්. මැග්නටික් චාර්ජින් පහසුකමත් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ෆෝන් එකේ ප්‍රයිස් ගැන කතා කරොත් ගිය පාර iPhone 17 16e එකේම ප්‍රයිස් එක තමයි මෙන්න මේ ෆෝන් එකටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ $599ක වගේ මුදලකට තමයි මේක අපිට මිල. ඉතින් මෙන්න මේ විදිහට මේකේ අප්ග්‍රේඩ් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ iPhone 17e ෆෝන් එකේ බර ගත්තොත් RAM 169ක බරක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි 60Hz ඩිස්ප්ලේ එකක් මෙන්න මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක බජට් ෆෝන් එකක් නිසා මේ ඩිස්ප්ලේ එක මේ ගෙවන ගානට හොඳටම ප්‍රමාණවත්. ඉතින් 1170යි 2532ක රෙසලූෂන් එකක් තියෙන XDR OLED ඩිස්ප්ලේ එකක් මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අලුතින් ආපු iOS 26.3 එක මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ ෆෝන් එකේ චිප්සෙට් එක ගැන කතා කරොත් 3nm A19 කියන චිප්සෙට් එක මෙන්න මේ ෆෝන් එක පවර් අප් කරනවා. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ තියෙන වෙනස්කමක් තමයි iPhone 17 එකේ එන GPU cores 5ක් වෙනුවට මෙන්න මේ ෆෝන් එකේ හම්බෙන්නේ cores 4ක් තමයි. සහ ඒත් එක්කම RAM එක ගැන කතා කරොත් 8GB RAM එකක් මෙන්න මේ ෆෝන් එකට හම්බෙලා තියෙනවා. ඉතින් මේ iPhone 17e එකේ 4K වීඩියෝ ෂූට් කිරීමේ හැකියාව බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ඔක්කොම සලකලා බලනකොට iPhone 12 වගේ පාවිච්චි කරන කෙනෙකුට iPhone 17e එක ගොඩක්ම හොඳ පික් එකක් කියලා කියන්න පුළුවන්.
ඉතින් කොහොමද මං ගෙනාපු වීඩියෝ එක? මං හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වුණා නම් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යෙන්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ කවිෂ ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් brand new tech video එකකින් හම්බ වෙමු කවිෂ ටෙක්නොලොජි YouTube channel එකේ.